අය කැමියා ඈතින් සිට ස්වර්ගයේ දෙස ඇස්සොස්වා බලන්නටවත් නොසිතා තමාගේ ලයට ගසා ගනිමින් දෙවියන් වහන්සේ පෞකාරෝ මාහට කරුණා කළ මැනව. මේ තමයි සැබෑ මනස්ථාපනය. මේ තමයි සැබෑ මනස්ථාපනය. ඔබේ අතින් උණු වැරදි වලට ඔබ තමයි සමාව ඉල්ලන්න ඕනේ. මේ චතුරාර්ය ඇතුළේ ඔබ වෙලාව ගන්න ඔබේ පෞකාර ලයිස්තුවෙන් කිහිපයක් වයින් කරගන්න. මොකද අපි මිනිස්සුනේ. අපි කොතරම් ධාර්මික වෙන්න යහපත් වෙන්න උත්සාහ ගත්තත් නිතර එකම දන වැටෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ජේසු ඉදිරියේ විශ්මුහුණු දාගන්න එපා. ජේසු ඉදිරියේ ඔබ ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න. මේ කතාරිකය ඇතුලේ පොඩි වෙලාවක් ගන්න. ඔබ තව කෙනෙකුගේ අඩුපාඩුකම් පෙන්වනවා වෙනුවට අද දවසේ ඔබ දන්නම කෙනෙක් ළඟට ගිහිල්ලා එයාගේ ජීවිතේ එක හොඳක් ආදරයෙන් පෙන්වලා දෙන්න. What is free time?